ආයිබෝවන්. ඉතින් ඔයාලට අදත් මම ඉතාම වටින වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. කොරියන් භාෂාව ඉගෙන ගන්න කැමැත්තක් දක්වන ඔයාලට ව්‍යාකරණ සම්බන්ධ වීඩියෝ තමයි මම අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඒ අදත් ව්‍යාකරණයක් අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ ව්‍යාකරණය කියන්නේ. මේක තමයි ඒ කියන නිපාතය. ඒතර මේ ඒ කියන නිපාතේ යෙදෙන්නේ කොහොමද කියලා අපි බලමු. සාමාන්‍යයෙන් ස්ථානයක් සම්බන්ධ ප්‍රකාශ කිරීමේදී එහෙම නැත්නම් පිහිටීම යම් කිසි දෙයක හෝ යම් කිසි වස්තුවක හෝ යම් කිසි පුද්ගලයෙකුගේ හෝ පිහිටීම ඒ ඉන්න ස්ථානය සම්බන්ධව පැහැදිලි කිරීමේදී විස්තර කිරීමේදී එම ස්ථානය අගින් තමයි ස්ථානයට අවසානයෙන් තමයි මේ ඒ කියන නිපාතයේ යම් දෙයක් හෝ යම් පුද්ගලයෙකුගේ පිහිටීම ප්‍රකාශ කිරීමේදී මේක භාවිතා කරනවා. එතකොට මේක අවස්ථා දෙකකදී ඒ තමයි එම ස්ථානයේ කියන අදහසක් ලැබෙනවා. ඒ වගේම එම ස්ථානයට කියන අදහසක් ලැබෙනවා. ඉතින් මේකේ මේ දෙකේ වෙනසක් තියෙනවා. ඉතින් අපි ඒක උදාහරණයක් අරගෙන කතා කරලා බලමු. 책상 위에 책이 있어요. 책상 위에. ඒතර 책상 위 කියන්නේ ස්ථානය. ඒ කියන්නේ මේසේ උඩ. පොත් මේසේ උඩ. එතකොට එම ස්ථානයේ කියනකොට මේසේ උඩ මේ ස්ථානයේ මේසේ උඩ 책이 있어요. පොතක් තියෙනවා. 책상 위에 පොතක් තියෙනවා. එතකොට 책상 위 කියන එක එතනින් ඒ ස්ථානය කියන එක අවසන්. ඊට පස්සේ එදිලා තින්නේ ඒ කියන ව්‍යාකරණය. එතකොට 책상 위에 책이 있어요. ඊළඟ එක බලමු. 콘장 옆 කියලා නවත්තපුවම එතනින් මෙහාට තියෙන්නේ ස්ථානේ. කොන්ජං කියන්නේ කර්මාන්ත ශාලාව. ඒතර කර්මාන්ත ශාලාව යොප් කියන්නේ පැත්තේ. කර්මාන්ත ශාලාව පැත්තේ සික්තාංගි ඉස්සෝය. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවට පැත්තෙන් ආපන ශාලාව තියෙනවා. ඒතර ස්ථානයක් සම්බන්ධ කිරීමේදී මෙන්න මේ විදිහට තමයි ඒ කියන නිපාතයේ යෙදෙන්නේ. 은행 하고 병원 사이에 사이 කියන්නේ අතරේ කියන එක. 은행 하고 බැංකුව සහ 병원 රෝහල 사이에 사이에 කියලා කියන්නේ අතර මැද. යම් කිසි දෙකක් තියෙනවා නම් ඒ දෙක මැද අතර කියන අදහස තමයි මේ සයි කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට එතන ඒ කියන නිපාතයේ ඉඳලා තියෙනවා යක්කුගේ ඉස්සුව. යක්කු කියන්නේ ෆාමසිය. ෆාමසිය තියෙනවා. 은행 하고 병원 사이에 යක්කුගේ ඉස්සුව. බැංකුව සහ රෝහල මැද එනත අතර ෆාමසිය තියෙනවා. බලන්න උදාහරණයක් පැහැදිලි වෙන්න තුනට ඉන්නේ ඒ කියන නිපාතයේ මේ ස්ථාන සම්බන්ධ වෙන්නේ. මෙතන තියෙනවා තව කොන්නොප්පෝනේ යොන්හාගානේ ඉස්සර. කොන්නොප්පෝන් කියන්නේ පාරෙන් එහා පැත්තේ. පාරෙන් එහා පැත්තේ කියන අදහස තමයි කොන්නොප්පෝන් කියලා කියන්නේ පාරෙන් එහා පැත්තේ. ඒ කියන නිපාතයේ ඒක ඒ අගට ස්ථානයේ අගට ඉදිරිය කියනවා. ඊළඟට යොන්හාගානේ ඉස්සර. යොන්හාගාන් කියලා කියන්නේ සිනමා ශාලාව තියෙනවා. ඒ කියන්නේ පාරෙන් එහා පැත්තේ සිනමා ශාලාව තියෙනවා. එතකොට අපි මේ හැම තැනකදීම කතා කරේ එම ස්ථානයේ කියන අදහස. මේකේ තව අදහසක් තියෙනවා එම ස්ථානයට කියන අදහස. අපි ඒකත් පොඩ්ඩක් බලමු. චොනන් 회사에 다녀요. චොනන් 회사에 다녀요. චොනන් කියන්නේ මම 회사에 කියලා කියන්නේ ආයතනයට. අන්න බලන්න එම ස්ථානයට තනියම කියන්නේ යන. මම ආයතනයට යනවා. අන්න එතකොට එනවා එම ස්ථානයට. මොකද ස්ථානය වේසා. වේසායේ. එතකොට එම ස්ථානයට ආයතනයට තනියම. චොනන් වේසායේ තනියම. මම ආයතනයට යනවා. ඊළඟ එක බලමු. කසුන් සිගා චිපේ කාය. කසුන් කියන්නේ නම, සි කියන්නේ මහත්මයා කියන එක. සිගා අන්නයි ගා නිපාතයේ දීලා තියෙනවා. ගා කියන ඉලක්කයට ගාන කියන කතෘට යෙදෙන ව්‍යාකරණය නිපාතේ. ඊළඟට ඇවිල්ලා තියෙනවා
චිප් කියන්නේ නිවස, ගෙදර. චිප් අන්න කියන ව්‍යාකරණය යෙදුණා. ඊළඟට කාය යනවා. කසුන් සිගා චිපේ කාය. කසුන් ගෙදර යනවා. ගෙදරට යනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ගෙදර යනවා කියලා. නමුත් ගෙදරට යනවා කියුවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ස්ථානයට කියන්නේ මේකෙදී අපි අදහස් කරන්නේ යම්කිසි ගමනාන්තයක් අරමුණු කරගෙන කියන නිපාතය පාවිච්චි කරනවා. මෙතන අපි කලින් කතා කරේ එම යම්කිසි වස්තුවක පුද්ගලිකයේ පිහිටීම ප්‍රකාශ කිරීම. මෙතන සඳහන් වෙන්නේ යම්කිසි ගමනාන්තයක් අරමුණු කරගෙන ප්‍රකාශ කිරීමේදී මෙන්න මේ කියන නිපාතයේ යෙදෙනවා. අන්නේ දෙක හොඳට පැහැදිලිව තේරුම් ගත්තා නම් මේක යෙදෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. හොන්ජේගා හක්කෝයේ කාය. හොන්ජේ කියලා කියන්නේ මල්ලි නැත්නම් සහෝදරයා. හොන්ජේගා හක්කෝයේ. හක්කෝ කියන්නේ පාසල. පාසලට යනවා. මල්ලි පාසලට යනවා. ඒතර අන්න එතනක් කියන්නේ යම්කිසි ගමනාන්තයක්. යම්කිසි අවසාන ගමනාන්තයක් අදහස් කිරීමේදී මෙන්න මේ කියන නිපාතය යෙදෙනවා. තොනන් තාම්දාරේ හංගුගේ කාය. මම තාම්දාරේ කියන්නේ ලබන මාසේ හංගුගේ කාය. කොරියාවට යනවා. ලබන මාසේ කොරියාවට යනවා. මම ලබන මාසේ කොරියාවට යනවා. තොනන් තාම්දාරේ හංගුගේ කාය. එතනත් කියන්නේ ගමනාන්තයක් තමයි අදහස් කරන්නේ. ඒතර ගමනාන්තයක් අදහස් කරගෙන ස්ථානයට ගමනාන්තයක් ප්‍රකාශ කිරීමේදී ස්ථානයට කියන නිපාතය පාවිච්චි කරනවා. දැන් මම හිතනවා හොඳට පැහැදිලි වෙන්නේ නැති මේ කියන නිපාතයේ තවත් පොඩි වෙනසක් වෙන තැනක් තියෙනවා. ඒ තැන් දෙක කතා කරාට පස්සේ මේ කියන නිපාතයෙන් ගන්න තියෙන සියලුම ටික අපි කතා කරලා ඉවරයි. ඒ නිසා ඒකත් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන වෙනම වීඩියෝ එකකින් අපි ඒකත් කතා කරමු ඉස්සරහට. ඊළඟට මේ වීචි එහෙම නැත්නම් ස්ථාන පිහිටීම් සම්බන්ධ වචන ටිකක් තියෙනවා. මේ වචන ටික ලියාගෙන පාඩම් කරගන්න. මේ පළවෙනි එකේ ඉඳලා මම කියාගෙන යනවා. එතකොට මේ ලියා ගන්න මේ වචන ටික. වී කියන්නේ උඩ. ආරේ එහෙම නැත්නම් මිත්තේ කියලා කියන මිත් ආරේ මේ දෙකෙන්ම කියන්නේ යට කියන අදහස. අප් කියන්නේ ඉදිරිපස. පි කියන්නේ පිටුපස. අන් කියන්නේ ඇතුළු. පක් කියන්නේ පිටත. උරන්චොක් කියලා කියන්නේ දකුණු පැත්ත. වෙන්චොක් කියලා කියන්නේ වම් පැත්ත. ඔන්න එතකොට එතන පැහැදිලි කරගන්න වෙන්චොක් කියනකොට වම ඒ දෙකම සමානයි. වයන්නෙන් තමයි පටන් ගන්නෙ. උරන්චොක් කියන එක විතරයි වෙනස්. ඒක දකුණු පැත්ත. හොන්නපොන් මජෙන්පොන් අපි කලින් කතා කරා පාරෙන් එහා පැත්ත. මේ වචන දෙකෙන්ම කියන්නේ පාරෙන් එහා පැත්ත. ඊළඟට කියන්නේ යොක් කියන්නේ පැත්තෙන්. ඊළඟට කියන්නේ සයි කියන්නේ සයියේ කියලා කියනවා. නැත්තම් සයි එහෙම නැත්තම් සයියේ ඒ කියලා කියන්නේ යම් කිසි දෙකක් අතරේ මොකක් හරි දෙකක් අතරේ පිහිටීම සඳහන් කරන්නේ. අපි කලින් කතා කරා වගේ තොන්නොන් හගෝ ඉන්නෙන් හගෝ තොන්නොන් සයි. දර රෝහල සහ බැංකුව අතරේ කියන අදහස තමයි. කවුන්දේ කියලා කියන්නේ මැද. චුංගානේ කියලා කියන්නේ මැද. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අර දෙකක් අතරේ කියන අදහස නෙවෙයි. මොකක් හරි මැද යම් කිසි දෙයක අපිට මේසේ නම් මේසේ මැද. ඊළඟට මොකක් හරි වස්තුවක් තියෙනවා ඒක මැද කියන අදහස තමයි අපි ඒකෙන් අදහස් කරන්නේ. හොඳයි මම හිතනවා ඉතින් හොඳට පැහැදිලි වෙන්නේ නැtei කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ ව්‍යාකරණය තවත් පොඩි කොටසක් තියෙනවා ඒසෝ කියන ව්‍යාකරණය මේකටම සම්බන්ධයි. ඉතින් ඒකත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඊළඟට ඔයාලට මම අරගෙන ආවිල්ලා තියෙනවා ගෙදර වැඩ ටිකක් මේ කියන නිපාතය පාවිච්චි කරලා මෙන්න මේ තියෙන සිංහලෙන් තියෙන වාක්‍ය ටික කොරියන් භාෂාවට පරිවර්තනය කරලා කොරියන් භාෂාවෙන් ලියන්න. එතකොට ඔයාලගේ දැනුම තව ටිකක් තහවුරු වෙයි මේ සම්බන්ධයෙන්. ඉතින් රැඳී සිටට
රැඳී සිටියට බොහොම ස්තුතියි. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.